මෙයාව හම්බෙන්නේ කොහෙන්ද? Wait a minute. ඒක කියන්න එපා කියන්න යන්නේ. මෙයා කියන්නලු මම මෙයාගෙන් අහගන්නම් එහෙනම් පොඩ්ඩක් ඉන්න බලන්න මේ පැත්තට ලස්සනට හැරිලා මට කියන්න බලන්න මෙයාව හම්බෙන්නේ කොහෙදද කියලා. ඒක ඕනේ නේද? ඕනේ මට ওই දෙන්න දැක්කම හරි ලස්සන කපල් එකක් කියලා දැක්ක මට ඉතින් ඒක දැනගන්න ඕනෙම කියලා හිතුණා. බස් එකේ යන්නේ. මොන බස් එකේද? පාරේ බස් එකේ. පාරේ බස් එකේ කොහේ යන ගමන්දානේ? මං ට්‍රිප් එකක් ගිහලා එන ගමන්. කොහොමද මෙයාව දැක්කම මොකද හිතුනේ ඔයාට? ඇත්ත නෑ එහෙම අයිඩියා එකක් තිබ්බේ නෑ වෙන. මම වතුර දිබා ඇදලා තිබ්බේ වතුර දිපාට ඇදලා හිටියා. ඔය නිසා මෙයාව දැක්කම මට ජල ටැංකියක් වගේ. ඒ අනිවාර්යයෙන් දන්නේ. නෑ ඒ වෙලේදී ඇත්තටම වතුර දිබා ඇදලා තිබ්බේ. මෙයා වතුර බොනවා දැක්කා. ඊට පස්සේ වතුර බෝතලෙ ඉල්ලුවා. එතනින් තමයි පටන් එම තමයිනේ ජීවිතේ අර වතුර බින්දක් දෙන්න කෙනෙක් ඉතුරු වෙන්න ඕනේ කියලා කියන කතාවක් දැනනෝනේ. ටැප් එකක් හයි කරගන්න ඕනේ නැත්නම් කොලයක් ඇති. ඕන්නේ නෑ වතුර එකක් දෙන්න කවුරු හරි ඉන්නවනේ. ඉන්න. මේ වතුර බෝතලෙ ලොමාට මොකද හිතුනේ? මාත් ඉතින් එයා වතුර ඉල්ලපින්ද නිකන් දීලා ඉතින් මෙයා කතා කරනවා තමයි කතා කරේ. මේ වෙලාවෙ හිතුන්නේ නැද්ද වතුර බෝතලේ නිසා මං ජල ටැංකියක්ම වෙනවා මෙයාට ජීවිත කාලෙම කියලා? ඒ වෙලාව නම් හිතුවා. නෑ ඒක පස්සේ ඉතින් කතා කරාම තමයි. කොල්ල පොඩ්ඩක් හොඳයි පොඩ්ඩක් අයිෆල් කුන්න වගේ උස වුණාට කමන්නේ එහෙම කියලා හිතුණාද? මාත් උසයි. හරි ඕකේ. දැන් මැරි කරන්න එහෙම දැම්ම අදහසක් නැද්ද? තාවෙන්. මේකට කොච්චර කාලයක්ද මේ ෆෑග්? අවුරුද්දක් වගේ. අවුරුද්දක් වගේ වෙනවා. එහෙනම් ඉතින් මම දෙන්නට විශ් කරනවා ඉස්සරහට හොඳට වැඩ ටික කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න කියලා. හරි thank you. අන්තිම ප්‍රශ්නේ. මෙයාව දැක්කම ඔයාලට මතක් වෙන සින්දුව මොකක්ද? එහෙම නෑ ඉතින් එහෙම කියන්නේ ගොඩක් සින්දු මතක් කරන්නේ හරියට ඒක කියන්න බෑ. නිල්හස්තලේ හරි කියන්න බෑ. අපේ සින්දු කියන්න බෑ මට. හරි කවන්නේ. මෙයා මතක් වෙනකොට මම මෙයා වෙන උත්තර දෙන්න. සුරංගන වෙස් වලා සලා උගුළු සලා හරි කියලා කෙල්ලෙක් වෙනුවෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? දැන් ඔන්න මම ප්‍රශ්නයක් ඇති කරලා සින්දුවක් කිව්වේ නෑ ඔයා වෙනුවෙන්. හොඳේ?